අතිකායවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්. ශ්‍රී ලාංකික ජනතාව අපට ලබා දුන් ඓතිහාසික ජනවරමින් පසු ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය ඒ හා බැඳුණු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අපගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නව්‍යකරණය කිරීමටත් මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කිරීමටත් නීතිය හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමටත් පාලනය ශක්තිමත් කිරීමටත් අප ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ රටේ පතුලේම වෙසෙන ජනතාව කරා ගෙන යාමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා. ගරු කතානායකතුමනි, අප මෙම අභියෝගය බාර ගන්නා මොහොතේදී රටේ ආර්ථික පදනම දෙදරා ගොස් තිබුණා. කවුරුත් දන්නවා මුහුණ දීපු අත්දැකීම්. දශක ගණනාවක් පුරා පැවති සාර්වාර්ථික අස්ථාවරභාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයේම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක් වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිය යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුණු විසුණු වී තිබුණා. ඒ නිසාම අප ජනවරම ලැබූ මොහොතේ සිටම සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත් රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත් රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත් දූෂණයට තිත තබමින් විනිවිද භාවය ඉල නැංවීමටත් ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත් ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මේකී ප්‍රතිසංස්කරණ හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය මූල්‍ය සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යලි ස්ථාපිත කිරීමට හැකි වූ බව අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. කවුරුත් යලි ආර්ථිකයේ මූල්‍ය අවස්ථාවර භාවයක් පිළිබඳව සැක තබා ගත යුතු නැහැ. ස්ථාවර කරලා තිබෙනවා. ආර්ථිකයේ සියලු අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන් 2025 වසරේ පළමු භාගය තුලදී ආර්ථිකය 4.8කින් වර්ධනය වුණා. ඒ බහුපාර්ශ්වික සංවිධානවල පුරෝකතනයන්ද අභිභායාමක්. උද්දමනයේ මේ වන විට නැවත ධනාගයකට පැමිණ තිබෙනවා. මදක සමහර අය උද්දමනය ඍණාගයක සිට යම් ධනාගයක් කරා ළඟාවීමත් ආර්ථික අර්බුදයක් ලෙස විග්‍රහ කරන්න පටන් ගත්තා. පහුගිය දවස්වල මම දැක්ක මාධ්‍ය සාකච්ඡා. අපි උද්දමනය 5% අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහ කරන මේ වන විට අවදානකාරී තත්ත්වය අපි ධන තත්ත්වයට හරවා තිබෙන ආර්ථික හොඳ ලක්ෂණයක් බව මතක තබා ගන්න. භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතික 8.3ක දක්වා අඩු වීමෙන් 33ට ගිය බවත් මතක තබා ගන්න. මේ රටේ අඩුවීමෙන් මූල්‍යංශ ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍යයේ පවා ආනයන අපනයන ඇතුළත් විදේශාංශ ශක්තිමත් වුණා. මට මතකයි බොහෝ අය ප්‍රාර්ථනා කරා ඉන්දියාව සහ පාකිස්තාන අතර යම් ගැටුමක් නිර්මාණය වෙනකොට අපේ ආර්ථික කඩා වැටේවි කියලා. ඊළඟ ප්‍රාර්ථනා කරා ඉරාකයේ සහ ඉරානයේ සහ ඊශ්‍රායලය අතර ගැටුමේදී යම් කඩාවැටීමක් අපේක්ෂා කරා. ඊළඟ එක්සත් ජනපදයේ විසින් පනවන ලද බදු ප්‍රතිපත්තීන් හරහා අපේ ආර්ථික කඩාවැටේ කියලා අපේක්ෂාවක් තිබුණා. හැබැයි ඒ ගෝලීය කම්පනයන් සියල්ල හමුවේ විනිමය අනුපාතික ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍යයේ පවා ආනයන අපනයන ඇතුළත් විදේශාංශ ශක්තිමත් වුණා. අපනයන සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලායම ඉහළ යාම හේතුවෙන් දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. අපි අපේක්ෂා කරන මේ වසර අවසන් වෙනකොට 7ට ආසන්න ප්‍රමාණයක විදේශ සංචිත එක් රැස් කරගෙන හැකි වේවි කියලා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 16ක මට්ටමකට ළඟාවීමට මේ වසරේදී හැකියාවන් ලැබෙයි යයි අපේක්ෂා කරනවා. මේ 8.5කට රාජ්‍ය ආදායම වැටුණු රට මේ ආර්ථික මහා පාලනය කරපු කාලේ දන්නවා 8.5ට වැටුණා රාජ්‍ය ආදායම 16ට ආසන්නව ගොඩනගා තිබෙනවා. එමෙන්ම මේ වසරේදී දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2.3ක් වූ ඉලක්කගත අගය
කැපීපෙන් ලෙස ඉක්මවා යන ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සබත්තා ගොඩනගා ගැනීමටත් ආයෝජකයන්ගේ විශ්වාසය පෙර නිවූර ලෙස ගොඩනැගීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රටවා ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූවේ රාජ්‍ය මූල්‍ය විනයත් සමගම විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීය ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කිකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තය